Hey guys, welcome back my trip day 2 in Polonnaruwa. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ අනුරාධපුර ලෝකෙක බැලුවා නම් අපි මේ නවාතැනින් ඉතින් අපි රෑ ඉඳලා උදේ පාන්දරම පොළොන්නරුව යන්න තමයි පිටත් වෙන්නේ. ඉතින් අපි බලමු කොහෙද යන්නේ කියලා. දිගටම vlog එක බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. මානම ලස්සන පරිසරයක් තමයි මේක. ඉතින් යාළුවනේ පොළොන්නරුව යනකොට අපිට හම්බ වෙනවා මානම ලස්සන පරිසරයක්. ඇත්තට මම හිතන් හිටියේ පොළොන්නරුව කියන්නේ හරම කියන වියලි කලාපීය පැත්තක් වගේනේ. හැබැයි මම ඇත්තටම ඇස් දෙකෙන් දැක්කේ පොළොන්නරුව මානම ලස්සනයි. ඉතින් අපි උදේම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න එතන ළඟ තිබ්බ කැම්ප් එකකට තමයි අපි ආවේ. එතන පූල් එක මානම ලස්සනයි. ඉතින් එතන එන්ට්‍රන්ස් එකේ තිබ්බා පොඩි ප්ලේග්‍රවුන්ඩ් එකක්. කියන ප්ලේ ඒරියා එකක් මුංචි අපේ යාළුවන්ට එහෙම. ඉතින් අපි කරපු වැඩේ අපේ කෑම කියන එක අපි චුට්ටක් අමතක කරලා පොඩ්ඩක් ආව ෆන් එකක් ගන්න අපේ ගියපු යාළුවෝ 4-5 දෙනා එක්ක. ඉතින් එතන එන්ට්‍රන්ස් එකේම අපිට හම්බ වුණා මේ පොඩි හෙලිකොප්ටරයක් එකක් මානම ලස්සනයි. අපි ඉතින් ඒක දැක්ක ගමන් ඒක තුළට ගියා. ඉතින් වැස්ස තිබ්බ නිසා පොඩ්ඩක් ඒක තෙමිලක් තිබ්බේ. ඉතින් ඒක තව තිබ්බා ඩයිනෝසර් කෙනෙක් හිටියා, තව හාවෝ හිටියා. මානම ලස්සනයි. ඔයාලට මම පෙන්නන්නම් ඉස්සරහට අපි කරපු ෆන් දේවල්. Keep watch. ඉතින් guys මගේ යාළුවා එනකොට එයා හිටිය අර පොඩි අශ්වයෙක් වගේ මේ පොඩි මේක. ඉතින් මමත් ඉතින් ආසාවට ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ ඔන්න දැක්කද බෝඩ් එක? වයස අවුරුදු 12ට අඩුවට විතරයි කියලා. අනේ මට කකුල් දිග මදිනේ. මෙන්න කොහොමද මේක කරන්නේ මන්ද? ඔන්න නගින්නකෝ. මෙන්න. ඊට පස්සේ එතන තිබ්බ සීසෝ එකකට අපි නැග්ගා. මෙතන තිබ්බ හැම ප්ලේ පාර්ට් එකකම අපි ගියා. ඉතින් සීසෝ බලවන් සිල්ලාවි ගියා, හෙලිකොප්ටර් එකේ නැංගා. ඉතින් හැම එකම try කරලා බැලුවා අතරම. It's so fun. मैं බලන්න යාළුවනේ එතන චූටි ලස්සන පුළුම් බෝලගේ හාව හිටියා. ඇත්තටම මේගල කෝඩුවක් ඇතුලේ තමයි හිටියේ. හරිම ලස්සනයි. අපි එන ගමන්ම දිගටම යන්න තමයි guys ආවේ. ෆයිනලි අපි ආවා සෝමාවතිය වන්දනා කරන්න. ඉතින් මම මෙතනින් බැලුවා සන්ග්ලාසස් කීපයක්. හැබැයි ඒවා හරිය ගියේ නැහැ. ඉතින් මම ගෙදරින් ගෙන ආපු ටිකම දාගෙන ආවා. ඉතින් මෙතන ඉඳන් කිලෝමීටර 2ක් විතර යන්න ඕනේ කිව්වා ඇතුළට. පියනවා සෝමාවතිය වන්දනා කරන්න. ඉතින් අපි සෝමාවතිය වන්දනා කරලා ආවා. ඇත්තටම මොකොත් වීඩියෝ කරේ නැහැ. මොකද මම පළවෙනි වතාවට මෙහෙට ආවේ. ඉතින් මම ස්ටේජ් එකක් ඉතින්
ඉගෙන ගන්න තියෙන විදිහට නම් සෝමාවතිය ගැන ගිහින් බලුවා. ඇතරම මාරම ලස්සනයි අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබ්බ මේකේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉස්කෝලේ යන කෙනෙක් නම් මෙතනට එන්න වන්දනා කරන්න. අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් guys අපේ ට්‍රිප් එකේ ඔන්න අන්තිම දවස් අදනේ. ඉතින් අපි එද්දිත් සින්දු කිව්වා යද්දිත් සින්දු කියනවා. ඉතින් ඔන්න බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා අන්තිමට තමයි ෆොන්ම දේවල් වෙන්නේ. ඉතින් ඔන්න අපි දවල්ට කන්න නැවැත්තුවේ මිනේරියව ගාව තමයි අපි එතනින් නානවා. ඊට කලින් ස්පෙෂල් දෙයක් කරන්න තමයි යන්නේ. ඒක තමයි බැලුන් ඩාන්ස් එකක්. බැලුන් ඩාන්ස් එකේ වින් කරන දෙන්නට ගිෆ්ට්ස් හම්බ වෙනවා. ඉතින් ගිය පාරත් තිබ්බා. ඉතින් ඔන්න අපි දෙන්න තමයි බැලුන් ඩාන්ස් එක දැම්මේ. තව ගොඩක් කට්ටිය මේකට සම්බන්ධ වුණා. ඇත්තටම guys මෙතන ලොකු ගේම් එකක් තිබ්බා. මොකද අපි තමයි එතනට බාලම කට්ටිය. කියන්නේ අපි තව ගෲප් එකක් හිටියා. ඉතින් ඒ අපි 4 දෙනා තමයි හිටපු බාලම කට්ටිය. ඉතින් බැලම් වෝනේ මෙතනම තියාගෙන ඉන්න බෑ. ඒක බිරට තියාගන්න ඕනේ, බඩින් තියාගන්න එහෙම ඒගොල්ලොම තමයි කිව්වේ චේන්ජ් කරන්න කියලා. අතරම ෆයිනලි මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් මාරම ආතල් මේ ගේම් එක. කෙටියෙන් කිව්වොත් මාරම ආතල්. මොකද මේ සින්දු දාලා තිබ්බ බස් එකේම හයියෙන් ඉතින් මේ ඊට එහා පැත්තේ මින්නේරිය වැව. ඉතින් මාරම හුලඟත් එක්ක මාරම ෆන්. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති බැලුම් බෝලේ බඩින් තියාගෙන පිටින් තියාගෙන ඒක ආයි ගන්නත් ඕනේ. ඉතින් අතන අපි තිබ්බ තැන ගලුත් තිබ්බා. ඉතින් අපි එතනින් වෙන තැනකට ගියා. ඉතින් මාරම අභියෝග ජයගෙන තමයි ගේම් එක අපි කරේ. ඉතින් ෆයිනලි we are win. ඉතින් අපි දැන් තමයි වින් කරේ. අපිට හම්බුනේ මාක්ස් දෙකක්. ඉතින් මේ gift එක මම කිව්වා. දැන් අපි යනවා guys මින්නේරි වගේ නානා මාළු පට්ටක් ටිකක් අම්මා වර කොට්ටිය නෝනවත් එක්ක මේ බලන්න guys මාරම ලස්සනයි view එක. ඉතින් ෆයිනලි අපි නෑවා. ඇත්තටම මේ වතුර මාරම cool. අපි බෝලක් ගැහුවා. අතන මොකද බෝලේ ගියා ඈතට ගන්න බැරි වුණා. ඉතින් ඔයාලා මේ view එක දැක්කම හිතන්න මේ ලංකාවද මාරම beautiful කියන වචන නෑ guys. ඉතින් අපි මෙතනදිම තමයි කෑවේ. කාලා අපි හැමෝම ඉතින් පිටත් වුණා නැවතත් ගෙදර යන්න. ඉතින් අපි නාලා විතරයි හොඳටම වැස්සා මාරම වෙලාවක්. ඉතින් මේ මගේ යාළුවා ගත්තේ මේක නම් මම නමුකුත් ගත්තේ නෑ මේ පාර. මොකද ගිය පාර ගොඩක් දේවල් ගත්ත නිසා. ඉතින් මම දැන් ට්‍රෙන්ඩින් මේ වගේ අයිටම්ස් ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. එහෙනම් guys මෙතනින් එහාට ඉඳිකටම තියෙන වන් දේවල් තමයි දෙකටම බලාගෙන ඉන්න. මොකද වෙන්නේ කියලා දැන් මම ට්‍රැවලත් එක්ක නිසා ඔයගොල්ලන්ට පේනවත් දන්නේ නැහැ. ඉතින් keep watching. Have අද වීඩියෝ මෙතනින් එන්ඩ් කරනවා. ඔයගොල්ලෝ හැමෝම ගොඩක් එන්ජොයි කරන්න තියෙනවා මම හිතනවා. එහෙනම් තව වීඩියෝයක් අරගෙන තවත් දවසකින් එන්නම්. Have fun. Thanks for watching.
බයි බයි.